මගේ අයිලන්ඩ් රෑන්ක් එක 7. ඒ වගේම සිංහල මාධ්‍ය ශිෂ්‍යයන් අතරින් ලංකාවේ පළවෙනි ස්ථානය ලබා ගන්න මට හැකියාව ලැබුණා. මම කාවින්දයා තේජනී. මගේ පාසල පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය. මට O level වලට ඒ 9ක් තියෙද්දි හැමෝම මට කිව්වා බයෝ මැත්ස් කරන්න කියලා. ඒ වුණාට මට දැනුණා මගේ ඇඟේ තියෙන්නේ කොමර්ස් කියලා. ඒ නිසා මම A level වලට කොමර්ස් තෝරගත්තා. අපේ ඉස්කෝලේ හොඳම රිසල්ට් ගත්ත අයියලා අක්කලා ගොඩක් වගසිංහ සර්ගේ ක්ලාස් එකවල තියෙන නිසා මාත් තීරණය කරා මුලින් ඉඳන්ම වගසිංහ සර්ගේ ක්ලාස් එකට එන්න. මම ගෙදර හිටියොත් සාමාන්‍යයෙන් ගොඩක් නිදාගන්න කැමති කෙනෙක්. ඒ නිසා සර් ක්ලාස් එකේ උගන්වනකොට සර් උගන්වන එක ඒ වෙලාවේ හරියටම අහගෙන ඉඳලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා ආයෙසරයක් ඒ නෝට් එක බලාගත්තාම මට ඒක ඇත්තටම මතක හිටිනවා ගොඩක්. අපේ ඉකොන් ක්ලාස් එකේ තමයි ගොඩක්ම කලින් සිලබස් ඉවර කරන්නේ. ඒ නිසා ඉස්කෝලේ වාර විභාග වලදීත් මට ලේසියෙන්ම වැඩිම ලකුණු ගන්න පුළුවන් වුණා. මාස 4කට කලින් ඉකොන් සිලබස් ඉවර කළා රෑන්කින් පේපර්ස් පටන් ගත්ත හින්දා ඉකොන් සිලබස් එක ආයෙ බලන්න තියෙන වාර ගන්න වැඩි වුණා. ඒ වගේම ඉකොන් සිලබස් එක ඉවර වෙලා තිබිච්ච නිසා අනිත් සබ්ජෙක්ට් දෙකට දෙන්න පුළුවන් වෙච්ච කාල වේලාව වැඩි වුණා. අපේ රෑන්කින් පේපර්ස් 10 ඇවරේජ් මාර්ක්ස් 92ක් එක්ක සර්ගේ පන්ති ඔක්කොගෙම ළමයි 400කට ආසන්න පිරිසක් අතරින් තුන්වෙනියා වෙන්න මට අවස්ථාව හම්බුණා. ඒකෙන් ලැබිච්ච මොටිවේෂන් එක සහ ඒ ලැබිච්ච කොන්ෆිඩන්ස් එකත් එක්ක තමයි මම පළවෙනි දවසේ ඉකොන් පේපර් එකට වාඩි වුණේ. ඒ ලෙවල් ඉකොන් පේපරේ ලියලා ගෙදර ආවහම පේපරේ පිට වෙලා කියලා සමාජයේ තිබිච්ච රාවයත් එක්ක මං හිතන්න ගත්තා අපි මෙච්චර වැඩ කරපු එකේ අපි මෙච්චර ලෑස්ති වෙච්ච එකේ අපි මෙච්චර රෑන්කින් පේපර්ස් ලියපු එකේ ඇති වැඩක් තියද කියලා. මං ඒක ගැන වගසිංහ සර්ත් එක්ක කතා කරාම සර් මට කිව්වේ සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන තියෙනවා නම් පේපරේ ලියන්න පුළුවන්. ඒත් සබ්ජෙක්ට් එක හරියට ඉගෙනගෙන නැත්නම් A level වගේ ස්ටෑන්ඩඩ් පේපර් එකක් ලියන්න කොහොමදත් බෑ. ඒ නිසා ඔයා ඒක ගැන හිතන්නේ නැතුව ඊළඟ පේපරේට ලෑස්ති වෙන්න කියලා. මගේ A level රිසල්ට් එක දැක්කට පස්සේ තමයි මට තේරුනේ වගසිංහ සර් එදා කියපු දේ හරි කියලා. මම හරි තැනින් හරියට සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත හින්දා මට අද 3S ලැබිලා තියෙනවා. මගේ අයිලන්ඩ් රෑන්ක් එක 7. ඒ වගේම සිංහල මාධ්‍ය ශිෂ්‍යයන් අතරින් ලංකාවේ පළවෙනි ස්ථානය ලබා ගන්න මට හැකියාව ලැබුණා. මට A level කරන්න ඉන්න නංගිල මල්ලිලාට කියන්න තියෙන්නේ ඔයාලට හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් වෙලාවට කලින් සිලබස් ඉවර කරන විභාගයට කලින් පේපර්ස් කරන සබ්ජෙක්ට් එක හරියට ඉගෙන ගත්ත ගුරුවරයෙක් ගාවට යන්න. Road to University හීනවලට කෙටි පාරක් නෑ. කැම්පස් ගිහිල්ලම දිනමු.